ගෙනාව සුපිරි අන්බොක්සිං වීඩියෝ එකක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ගන්න තියෙන බජට් එකට ගලපෙට සුපිරි වයර්ලස් කීබෝඩ් එකක්. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් වෙන්න subscribe කරලා යන්න කියලා. එහෙනම් ඉතින් අපි යන් අපේ බජට් ප්‍රයිස් කීබෝඩ් අන්බොක්සිං වීඩියෝ එකට. ඉතින් අන්බොක්සිං වීඩියෝ එකෙන් බලුවොත් අපිට බලා ගන්න පුළුවන් මුලින්ම වයර්ලස් කීබෝඩ් කියලා බලා ගන්න පුළුවන් සහ යටින් බලා ගන්න පුළුවන් බොක්ස් එකේ ඇතුලේ වයර්ලස් කීබෝඩ් එකේ පික්චර් එකක් ඇඩ් කරලා දීලා බලා ගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙන් ඔපරේටින් සිස්ටම් කීපයක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බොක්ස් එකේ පැත්තෙන් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් වයර්ලස් කීබෝඩ් කියලා. වයර්ලස් කීබෝඩ් කියලා සහ අපි බොක්ස් එකේ යට පැත්තෙන් බලුවොත් බලා ගන්න පුළුවන් වයර්ලස් කීබෝඩ් සහ බොක්ස් එකේ පික්චර් එකක් ඇඩ් කරලා දිනවත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් අපිට කනෙක්ට් කරන්න පුළුවන් ඩිවයිස් එක සහ යටින් මොඩල් නම්බර් සහ කලර්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මොඩල් නම්බර්ස් වලත් BK3001යි BK3002 වශයෙන් තමයි අපිට බලා ගන්න පුළුවන්න්නේ. ඉතින් අපි බොක්ස් එක අන්බොක්ස් කරන් බලමු අපිට ඇතුලේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට බොක්ස් එකේ ලොක් එක පන්න ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බොක්ස් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පොලිතින් කවර් එකක තමයි හම්බුලා තියෙන්නේ අපේ වයර්ලස් 3001 කීබෝඩ් එක. ඉතින් මේ විදිහට අපි කීබෝඩ් එක එළියට ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා තව පර්පල්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා සහ අපිට බොක්ස් එකේ තව ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා මොනක්වත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අප පර්පල්ස් ටික අරන් බැලුවොත් අපිට යූසර් මැනුවල් කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ සහ පික්චර් එකක් ඇඩ් කරලා දිනවත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට ඕන නම් මේ යූසර් මැනුවල් එක කියවලා බලන්නත් පුළුවන් වගේම මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලනවා යූසර් මැනුවල් මොනවක්වත් කියවන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් අපි යූසර් මැනුවල් එක පැත්තට දැම්මට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ කීබෝඩ් එක හොඳ පොලිතින් කවරකින් කවර් කරලා ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පොලිතින් කවර් එකත් අයින් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ වයර්ලස් කීබෝඩ් එක. ඉතින් මේක white color වයර්ලස් කීබෝඩ් එකක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳ සිග්නල් එකක් බලා ගන්න පුළුවන් සහ හොඳ හයියට මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි කීබෝඩ් එකේ යට පැත්තට ගිහින් අපිට බලා ගන්න පුළුවන් අපිට ස්ටිකර් එකක් බලා ගන්න පුළුවන් සහ අපිට අන්කනෙක්ට් කරන බටන් එක බලා ගන්න පුළුවන් වගේම එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ බැටරි දාන කෑල්ල. ඉතින් මේක බැටරි දාලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඔයගලන්ට ඕන charge කරන බැටරි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි බැටරි දාන තැනත් වහගමු. මේ විදිහට අපිට බලන්න තියෙන හොඳ හයි ප්ලාස්ටික් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම මේක පාවිච්චි කරලා බලුවා මේ කීබෝඩ් එක හොඳ තත්ත්වෙ දිනවා. ඉතින් කොහොමද අදගෙන අපේ වීඩියෝ එක මම හිතනවා අදගෙන අපේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අදගෙන අපේ වීඩියෝ එකට වැදගත් වුණා නම් subscribe කරගෙන යන්න අමතක කරන්න. එහා පැත්තෙන් bell icon එක පයින් ගහගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් දැන් දෙයක් තියෙනවා නම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳ නම් share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තව සුබ ටෙක් වීඩියෝ තව කම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් හැමෝටම ජය වේවා.